දැන් ඔයාට ජීවිතේ අමාරු කාලය ඇවිල්ලා තියෙනවනේ. ඒ වගේම තමයි මේ වෙලාවේ ජීවිතේ අමාරු කාලයක් ගත කරනවා වෙන්න පුළුවන් ඔයා. මොකද හිතෙන්නේ ඔයාට? ඇත්තටම කවුරු හරි මේ වෙලාවේ මට උදව් කරන්න හිටියනම් හොඳයි කියලා හිතනව නේද? මට අරය උදව් කරයි, මෙයා උදව් කරයි කියලා හිතනව නේද? never think. මේකට හරි ලස්සන කතාවක් තියෙනවා. පොඩි ළමයෙක් ඉන්නවා. ඒ ළමයා දකිනවා කෝෂයක් ඇතුලේ සමනලේ එළියට එන්න දඟලන විදිය. මේ ස්ට්‍රගල් එක ගොඩක් අමාරුයිනේ කියලා අර ළමයා දුවලා ගිහිල්ලා කතුරක් අරගෙන ඇවිල්ලා කතුරෙන් කෝෂය කපලා දානවා. ඊට පස්සේ කෝෂයටක් ගාලා බිමට වැටෙනවා. සමනලේ එතනම මැරෙනවා. ඇයි මේ සමනලේ මැරෙන්නේ? එයාට උදව්වක් විතරයි. මේ සමනලයා ඒ කෝෂය ඇතුලේ තමයි යම් කිසි ටයිම් එකක් පුරාවක ඒ සමනලේ එළියට ආවට පස්සේ ජීවත් වෙන්න එයාට අවශ්‍ය ශක්තිය, එයාට පියාඹන්න අවශ්‍ය ශක්තිය ඔක්කොම එකතු කරගන්නේ මේ කෝෂය ඇතුලේ. මොකද මේ ස්ට්‍රගල් එක ඇතුලේදී එයාගේ අත්තටු වලින් ශ්‍රාවයක් පිට කරනවා. ඒ ශ්‍රාවය පිට කරනවත් එක්ක මෙයාගේ අත්තටු ශක්තිමත් වෙනවා. ඒකත් එක්ක තමයි යා හිමීට ලස්සනට එළියට එන්නේ. සමනලෙක් වෙලා පියාඹන්න ගන්නෙ අර දලබුවා. ඉතින් අපේ ජීවිතේ මේ වගේ තමයි. මේ ස්ට්‍රගල් එක ඇතුලේ අපි දඟලද්දී, අපි වැඩක් කරද්දී, අපිට අමාරුයි කියලා දැනෙද්දී සමහර අවස්ථාවලදී අපිට උදව් කරන්න කට්ටිය එයි. උදව් කරයි කවුරු හරි ඇවිල්ලා. හැබැයි ඒක කොයි වෙලාවකවත් බලාපොරොත්තු වෙන්න එපා. මොකද ඊට වඩා අපිට වටිනවා මේ ස්ට්‍රගල් එක ඇතුලේ අපි ගන්න ශක්තිය. අපි උපයන නොලෙජ් එක. අපි ස්කිල්ස් ඩෙවලොප් කරගන්න එක අපිට ගොඩක් වටිනවා. right? ඒ නිසා ඒක හොඳට මතක තියාගන්න. අනිවාර්යෙන්ම අපිට අමාරු කාලයක් එද්දී අපි කරන්න ඕනි කාගෙන්වත් බලාපොරොත්තු වෙන එක නෙමෙයි උදව් කරයි කියලා. අපි ඒක ඇතුලේ ලස්සන ප්‍රතිපත්ති හදාගන්න ඕනේ. මේ ගෙවෙන්නේ අමාරු කාලයක් නම් එක්සැම්පල් එයාට අමාරු කාලයක් කෙනකින් අදහස් කරේ මේ වෙලාවේ ඉන්නේ ගොඩක් තරබාරු වෙන්න ඉන්න පුළුවන්. මහතෙක් කෙනෙක් කෙට්ටු වෙන්න ඕනි. දැන් මොකද කරන්න ඕනි එහෙනම්? පෝෂදාහි ආහාර වේල හදාගන්න. ආහාර රටාවක් හදාගන්න. එතකොට ඔයාට ආයේ යථාර්ථයටපත් වෙන්න පුළුවන් නේ. මේ වෙලාවේ ඔයා ඉන්නේ අධික ණය බරකින්. එහෙනම් ණය ගෙවන්නේ කොහොමද කියලා ඔයා ප්ලෑන් එකක් එකට හදාගන්න. රයිට්? ඒ වගේම තමයි ඔයා ක්‍රමානුකූලව ලස්සනට අනාගතයේදී මුදල් කළමනාකරණය කරගන්න විදිහ ලස්සනට ප්ලෑන් කරගන්න. ඒක තමයි අපි කරන්න ඕනේ. නැත්තම් කවුරු හරි උදව් කරයි කියලා අපි බලාපොරොත්තු තියාගෙන උදව්වක් දෙනකන් බලාපොරොත්තු ඉන්න එක නෙවෙයි. මොකද අමාරු කාල ගත කරද්දී අපිට ලේසිම ක්‍රමය තමයි ඒ අමාරු කාලෙන් ගැලවෙන්න, ලේසි කාලෙට යන්න ලස්සන ප්‍රතිපත්තියක් ඒ ටයිම් එක ඇතුළත හදාගන්න ඕනේ. හැබැයි මේ අමාරු කාලේ ඒ ටයිම් එක ඇතුළත හදාගන්න ප්‍රතිපත්තිය නිසා ඔයාට නැති වෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ඔයාට ලේසි කාල හැමදාම තියාගන්න ඕනි නම් ඔයා මේ ප්‍රතිපත්ති කන්ටිනියු කරන්න ඕනි. ඒක තමයි වැදගත් වෙන්නේ. අපි මොනවා හරි දෙයක් අමාරු කාලෙකදී ඉගෙන ගත්තනම් ඒ දේ ගොඩක් වෙලාවට අපිට වෙන දේ තමයි ආයේ වස්සාන කාලේ ආවට පස්සේ අර අමාරු කාලෙදී කරපු දේ අමතක වෙනවා. අමතක වුණාට පස්සේ ආයේ එනවා අපිට අමාරු කාලේ. ආයි අපි අර අමාරු කාලෙදී කරපු දේවල් ටික කරන්න ගත්තාම ආයි වස්සාන කාලේ එනවා. හැබැයි මේ අමාරු කාලෙන් ගැලවිලා හැමදාම ඔයාට ජීවිතේ ජයග්‍රහණයට යන්න ඕන නම් ඊළඟ ඉලක්කවලට යන්න ඕනි නම් ඔයා කල යුත්තේ ඔයා ජීවිතේ හදාගන්න ලස්සන ප්‍රතිපත්ති ටික කන්ටිනියු කරගෙන යන්න. දිගටම ක්‍රියාත්මක කරන්න. කවදාවත් ආයෙ ඔයාට අමාරු කාලෙ එන්නේ නැහැ.